මම මේ පරිප්පු කිරට හදන්නේ මම අරන් තියෙන්නේ තූර් දාල් ඒකම පොල් කිරි කෝප්පයයි තක්කාලි ගෙඩියයි කරපිංචා රතු ලුණු ගෙඩි දෙක තුනක් චූටියට කපා ගන්න. තව රතු ලුණු ටිකක් ගෙඩි පිටින් සුද්ධ කරලා ගන්න. සුදු ලුණු බීක් දෙක තුනක් පොඩියට කපා ගන්න. ලුණු මාදුරු මිරිස් කුඩු කා කුඩු කොත්තමල්ලි කුඩු අබ සූදුරු වේලිච්ච මිරිස් සහ පෙරුම්ගායම් කුඩු ස්වල්පයක් ඕනේ. අපි මේ පරිප්පු එකට කා කුඩු සාම්බාර් පවුඩර් කොත්තමල්ලි කුඩුයි දාලා ලුණු මාදුරු ලුණු සුදු ලුණු තක්කාලි මේ ටික දාලා අපි හොඳට මිශ්‍ර කරලා පෙරුම්ගායම් පවුඩර් චුට්ටකුත් දාගන්න. දාලා අපි හොඳට මිශ්‍ර කරලා දැන් අපි එක මේ පරිප්පු එක හොඳට තඹා ගන්න. අපි බලමු දැන් අපේ පරිප්පු එක තැම්බිලාද කියලා. අපේ පරිප්පු එක දැන් තැම්බිලා තියෙන්නේ. මම තූර් දාල් ගත්ත නිසා ඒක චුට්ටක් තැම්බෙන්න වෙලා යන නිසා තමයි මේ ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි මේ අවස්ථාවේ පොල් කිරි එකතු කරගමු. අපිට අවශ්‍ය ප්‍රමාණයට අපිට ටිකක් හොදි වැඩියෙන් අවශ්‍ය නම් ඔයාලට පොල් කිරි වැඩියෙන් දාගන්න පුළුවන්. මම චුට්ටක් කුකුවට අදාගන්න. ඒ නිසා මම සම්පූර්ණ පොල් කිරි දැම්මේ නෑ. අපි දැන් මේ පොල් කිරි ටික දාලා අපි මේක හොඳට උතුර ගමු. මේ අවස්ථාවේ අපි ලුණු බලලා මදි නම් තව ලුණු ටිකක් එකතු කරගන්න. අපි දැන් මේක චුට්ටක් දාගත්ත කිරි එකෙන් තැම්බෙන්න තියන්න. දැන් අපි පරිප්පු එක රෙඩි. දැන් අපි මේ පරිප්පුවද අපි ටෙම්පරාදු කරගමු. ටෙම්පරාදු කරොත් පරිප්පු එක රසයි. තෙල් ටිකක් රත් වුණාට පස්සේ අබ සූදුරු සහ වේලිච්ච මිරිස් කරල් ටික දාගන්න. කරපිංචා සුදු ලුණු එකතු කරලා අපි හොඳට තෙලේ බැදගමු. අපි චුට්ටක් මිරිස් කුඩි චුට්ටක් එකතු කරගන්න. අපි තව පෙරුම්ගායම් කුඩු ටිකක් එකතු කරගමු. පෙරුම්ගායම් අපිට හොඳ රසක් දෙනවා වගේම මේ පරිප්පු කියන්නේ පොඩ්ඩක් වාතය තියෙනවා. ඒ නිසා පෙරුම්ගායම් දැම්මම ගොඩක් හොඳයි. අපි දැන් ටෙම්පරාදුව රෙඩි. අපි මේ වගේ අපි ටෙම්පරාදුව පරිප්පු එක උඩින් දාගන්න. ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න. තවත් මේ වගේ රෙසිපි එකේ නම වුණතුරු ඔබ සැමට සුබ දවසක්.